හොඳයි පුතේ මේ සිතන්න මොහොතක් පස්වර මාසයේ පුංචි පය වැඩසටහනේ ගැටළු අංක 194 YouTube නාලිකාවට යොමු කිරීම සඳහා ඔන්න ඔයාලත් එක්ක පුංචි කතා බහක් තමයි මේ සිද්ධ කරන්නේ. රයිට්. මේකේ කියනවා පුතේ පහත ධම්මැල් මාලයේ පුරු දෙක බැගින් වෙන වෙන්ව සකස් කරගන්න අවශ්‍යයිද? පහත ධම්මැල් මාලය පුරු දෙක බැගින් වෙන වෙන්ව සකස් කර ගැනීමට අවශ්‍යයි කියලා කියනවා. ඒ සඳහා කපා පෑසිය යුතු අවම පුරුක් ගන්න. කපලා නැවතත් හයි කරලා ඔන්න පුතේ පුරුක් දෙක ගානේ වෙන් කරගන්න අවශ්‍යයි. කාටද බලන්න කියන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන්? මේකේ පුරුක් තියෙනවා පුතේ 12ක් නේද? ඔක්කොම 12ක් තියෙනවා. පුරුක් දෙක බැගින් වෙන් කරගන්න අවශ්‍යයි. අඩුම තරමින් කීයක් පුතේ කපලා පාස්සන්න ඕනද? කියන්න බලන්න. දන්න කෙනෙක්? හොඳයි මම ඔයාලා කවුරුහරි පිළිතුරු දෙනකන් පොඩ්ඩක් පෝස් කරන්න නේද? නැත්නම් කාලය යන නිසා අනිත් අය රෙකෝඩින් බලන අයට. හොඳයි පුතේ ඔන්න මිනිත්තු දෙක විතර කාලයක් දුන්නා. කවුරුවත් දරුවෙන් නම් ප්‍රශ්නේ බාරගත්තේ නැහැ. ඒ වගේම පුතේ මම මේ මගේ පුංචි පය අපි WhatsApp සමූහයට කලින් යොමු කරනවා නේද? ඉතින් කවුරුවත් පුතේ නිවැරදි පිළිතුරු එවලා තිබුණේ නැහැ නේද? වෙනදොන ගිතුණුලායන් පිළිතුරු එවනවා මේ සැරේ එවලා තිබෙත් නැහැ. සමහර අය එවලා තිබුණා. එවලා තිබුණු සියලුම පිළිතුරු වැරදි නේද? රයිට්. නැවතත් අහන්නේ මෙතන පුතේ පුරුක් 12ක ධම්මවල මාලයක් තියෙන්නේ. අවම පුරුක් ගාන කීයද කියලා අහන පුතේ මේක දෙක දෙක වෙන් කරගන්න අවශ්‍යයි. කවුරු හරි ඉන්න තවත් අන්තිම අවස්ථාව ඇවරයි දැවරයි තුන් ඇවරයි. ගිතිනේ පිළිතුරු එව්වද මේකට? අකේ එව්වද පිළිතුරු? නෑ සර්. කියන්නේ ජනුද එව්වද? නෑ සර්. නෑ තමයිනේ. සෙත්මි කෙසෙන්ද ළඟදී සම්බන්ධනේ. පිනිදු පුතා ගන්නෙ නෑ නෑ. සර්. ඒකනේ පිනිදු සඳරතු ඉන්නවනේ. රයිට් එහෙනම් ඔන්න තුන් ඇවරයි කියලා කිව්වන්නේ දෙක නිසා එන්න ප්‍රශ්නේ පැහැදිලි කරන්න. මේ බලන්නකො කොච්චර ලේසිද කියලා පුතේ. දැන් සමහර අය පිළිතුරු 4-5 කමනේ එවලා තිබුණා. ඔන්න දඟල් මාල. පුතේ මේකේ ඔන්න මම ඔයාලට පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා නිල් පාටන පුරුක් හතරක් දැම්මා නේද? රයිට්. බලන්නකො මම ඉස්සලම් ගලවන්නේ පුතේ මෙන්න මේ නිල් පාට එක. බලන්න 12 තියෙනව නේද මේකේ? 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔන්න පුරුක් 12 හරි නේද? ඉස්සලම් පුතේ මම ගලවනවා මෙන්න මෙයා නේද? එයාම ගලවන්න ඕනේ කොහෙන් හරි ගලවන්න. නේද? කොහෙන් හරි එක පුරුකක් ගලව ගත්තා. ඊළඟට පුතේ දෙකක් අත්හැරලා තව එකක් ගලව ගන්නවා. මේ බලන්න. අන්න. අර නිල් පාටින් තියෙනවා ගලව ගත්තා වුණා. දෙකක් අත්හැරියා තව එකක් ගැලෙවුවා. අන්න ඒ දෙක සම්බන්ධ කරා. නේද? දැන් ඔන්න දෙකයි ඈ. හරිද? ඔන්න තුන්වෙනි එක්කෙනා. ගැලෙව්වා හයි කරා. ඔන්න හතරවෙනි එක්කෙනා. ගැලෙව්වා හයි කරා. බලන්න දැන් දෙක දෙක වෙන් වෙලා නේද? හරි නේද වැඩි? කීයක්ද මං ගලවලා හයි කරේ? කීයද පුතේ ගලවලා හයි කරේ? ඕ දැන් ඉතින් උත්තර කියන්නේ නැද්ද? දෙකක්. දෙකයි? හතරයි. හතරයි. ඒක නෙමෙයි බලන්නකෝ. හතර. අන්න එකක් ගැලෙව්වා හයි කරා. හරිද? තව එකක් ගැලෙව්වා මේකට තියලා අන්න එයත් සවි කළා. තව එකක් ගැලෙව්වා සවි කළා. මෙයත් ගැලෙව්වා සවි කළා. බලන්න. උත්තරේ 4යි. රයිට්. එහෙනම් පුතේ අපි 295 ගැටලුවෙන් හමු වෙමු. දැන් එනම් සූදානම් වෙලා ඉන්නේ 2025 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. රයිට් අපි මේ වැඩේ කරගෙන යමු. මේ 100 අපි ඊළඟ ගැටලුවෙන් නැවතත් හමු වෙමු. ඒ වගේම පුතේ ගැටලු 200ක් දැන් අවසන් කරන්න සූදානම් වෙලා තියෙන්නේ. 200 අවසානයේ පුංචි තරඟයක් තියන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා සූදානම් වෙලා ඉන්න. මම ඒ ගැන පස්සේ පැහැදිලි කිරීමක් කරන්නම්. රයිට්.